සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී වල හැම කෙනෙක්වම අදත් මගේ YouTube channel එකට. ඉතින් අද 2026 අලුත් අවුරුද්දේ මගේ වීඩියෝස් බලන අස්වැසුම් ප්‍රතිලාභී යාළුවන්ට මං සුබම සුබ නිවේදනයක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රජයෙන් අද දැනුම් දීලා තියෙනවා ආපදාවට ලක් වූ අස්වැසුම් ප්‍රතිලාභීන් වෙත රුපියල් 20000ක බඩු මල්ලක් රජය මගින් ලබා දෙනවා කියලා. ඉතින් ඒ බඩු මල්ල ගැන විස්තර කියන්න තමයි මම මේ වීඩියෝ එක ඉක්මනට අරන් ආවේ. මට ඒ නිවේදනය ලැබුණු සැනින්ම. ඉතින් මේ රුපියල් 20000ක බඩු මල්ල ගන්නෙ කොහොමද කියලා මම මේ වීඩියෝ එක මැදදී කියනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක තප්පරයක්වත් ස්කිප් නොකර ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මම මේ වීඩියෝ එකේ කියලා දෙන විදිහට ඔයාට මේ බඩු මල්ල අරගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාට ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඒ සේරටම උත්තර දීලා ඔයාට උදව් කරන්නම්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මේ රතු පාටින් පෙන්නන subscribe button එක උඩ click කරලා ඊට පස්සේ එන bell එක මෙතන තියෙන බෙල් එක ඕල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් තොරතුරක් දැම්ම සැනින්ම ඔයාගේ ෆෝන් එකට ඒක ගෙන්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ මේ YouTube channel එක subscribe කරලා තියෙන හැමෝටම රුපියල් 5000ක මුදල් ත්‍යාගයකුත් දිනා ගන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මගේ මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ 2025 වර්ෂයේදී දෙසැම්බර් මාසයේදී රටට අයහපත් කාලගුණ තත්වයක් හේතුවෙන් ඉතින් ගොඩාක් අය අසරණ වුණා. අස්වැසුම් ලාභීනුත් ඒ කියන්නේ පොහොසත් අයත් දුප්පත් අයත් ගොඩාක් කට්ටිය මේ ආපදා දිත්වාසුනේ කුලාටුවෙන් ඇති වූ ආපදාව නිසා ගොඩක් කට්ටිය අසරණ වුණා. ඉතින් ඒ නිසා රජය මගින් ගොඩාක් දීමනා ලබා දුන්නා. ඉතින් ඒකෙන් දෙන අලුත්ම දීමනාව තමයි මේ රුපියල් 20000ක බඩු මල්ල. ඉතින් මේ රුපියල් 20000ක බඩු මල්ල දෙන්නේ ආපදාවට ලක් වූ අස්වැසුම් ප්‍රතිලාභීන් වෙතයි. ඉතින් මේක මේ ජනවාරි මාසයේ මුල් සතියේ හෝ ඊළඟ සතියේ හෝ දෙනවා කියලා මැදදී හෝ දෙනවා කියලා රජය මගින් දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම තමයි ජනවාරි මාසයේදී මේ දීමනාව හම්බුනේ නැත්නම් ඒක පෙබරවාරි මාසයේදී දෙනවා කියලා රජය මගින් දැනුම් දීලා තිබෙනවා. ඉතින් මේ රුපියල් 20000ක බඩු මල්ල ගැන ඔයාට ඔයාගේ අස්වැසුම් තොරතුරු සපයන නිලධාරීන්ගෙන් හෝ කාගෙන් හෝ දැනගන්න පුළුවන්. රජයේ සේවකයෙක්ගෙන් හෝ දැනගෙන මේ අස්වැසුම් මේ රුපියල් 20000ක බඩු මල්ලේ දීමනාව ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාට තාමත් රුපියල් අර පාසල් ළමුන්ට ලබා දෙන රුපියල් 6000ක සහ 25000ක දීමනාව තාමත් හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මට රුපියල් 25000ක සහ 6000ක දීමනාව හම්බුනේ නැහැ කියලා. ඒ දෙකත් මං අනිවාර්යෙන් ඔයාලට අරන් දෙන්නම්. ඒ දීමනා දෙකත්. ඒ වගේම තමයි 2026 දී ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තොරතුරු මේ වන විටත් මගේ channel වලින් මම ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙන විටත් 2026 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට තොරතුරු සපයන ගමන් තමයි රජය මගින් ඉන්නේ. ඉතින් ඒවත් ඒ විස්තරත් ඔයාලට මම ඉස්සරහට ගේන්නම්. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ අස්වැසුමත් කපලා තියෙනවා නම් ඔයාගේ අස්වැසුමත් ඔයාලට අස්වැසුම් ලැබිලා ඔයාගේ අස්වැසුමත් කපලා තියෙනවා නම් මේ වෙද්දි අනිවාර්යෙන් ඒ අයත් කමෙන්ට් කරන්න. මගේ අස්වැසුම කපලා තියෙන්නේ මං ඒ අයට අස්වැසුම හදාගන්න උදව් කරන්නම්. ඉතින් ගොඩාක් කට්ටියට එහෙම මං හදන්න උදව් කරා. ඉතින් ඔයාගේ අස්වැසුමත් කපලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න පල්ලෙහෙන් මං ඔයාලට උදව් කරන්නම් ඒක හදාගන්න. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් ඔය වගේ තොරතුරු තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් රුපියල් 20000ක බඩු මල්ල ගැන තමයි මම අද ගොඩාක් තොරතුරු මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ රුපියල් 20000ක බඩු මල්ල ගැන ඉස්සරහටත් මම තව තොරතුරු සපයන්නම්. ඉතින් රැඳිලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක. ඒ වගේම තමයි ඔයාලා මේ වෙන විටත් දන්නවා මගේ YouTube channel එක subscribe කරලා මගේ Facebook page එකත් follow කරන කට්ටියට මම රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දෙනවා කියලා ඔයාලා මේ වෙන විටත් දන්නවා. ඉතින් ඒ අවස්ථාව ඒක මගාර ගන්න එපා. අනිවාර්යයෙන්ම මාව subscribe කරලා මේ වීඩියෝ එක යටින් ඔයාගේ නම කමෙන්ට් කරන්න. කමෙන්ට් වලින් තමයි මං ජයග්‍රාහකයෝ තෝරාගන්නේ. ඉතින් අදට මේ වීඩියෝ එක අවසానයි. මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමදෙනාටම සුබම සුබ දවසක්.